ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වියලි බිම්වලට පවා සරු අස්වැන්නක් ගෙන දිය හැකි ඉහළ වටිනාකමක් ඇති රන්වන් බීජයක් ගැන. ඔව්, ඒ තමයි තල. බලමු මේ වටිනා භෝගය සාර්ථකව වගා කරන්නේ කොහොමද කියලා. හොඳයි. මුලින්ම අපි හරියටම තේරුම් ගමු තල කියන්නේ මොකක්ද කියලා. මේක නිකම් ඇට වර්ගයක් නෙවෙයි. දේශීය වෙළඳපොළට වගේම අපනයනයටත් විශාල අවස්ථාවක්. මොකද මෙහි තියෙන ඉහළ පෝෂණීය වටිනාකම නිසා ලෝකේ පුරාම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අද අපි මේ ගමන යන්නේ කොටස් 4කින්. බිම සකස් කරන තැන ඉඳලා අවසාන අස්වැන්න ගෙදර ගෙන කල්ම සාර්ථක තල වගාවක සම්පූර්ණ චක්‍රයම අපි එකින් එක කතා කරමු. එහෙනම් අපි වැඩේ පටන් ගමු පළවෙනි අදියරෙන්. ඒ තමයි සාර්ථක කන්‍යක් සඳහා හොඳ අඩිතාලමක් දාගන්නේ කොහොමද කියන එක. තල වගාවේ තියෙන පුදුම හිතෙන දෙයක් තමයි වෙනත් භෝගවලට ඔරොත්තුන දෙන්න දේශගුණික තත්ත්වයන් යටතේ වුණත් මේක සාර්ථකව වගා කරන්න පුළුවන් වීම. උදාහරණයක් විදියට මල් පිපෙන කාලෙට එන පොදවැස්ස ඇස්වැන්නට හරිම හොඳයි. හැබැයි ඉතින් තද වැසි නම් කොහෙත්ම හොඳ නෑ. හැබැයි ඉතින් දේශගුණයේ විතරක් තිබිලා මදි. පස්සජන සැලකිලිමත් උනේ නැත්තම් වැඩක් වෙන්නේ නෑ. තල වගාවේ තීරණාත්මකම කාරණේ තමයි හොඳ ජල වහනය. වතුර රැඳෙන එම නැත්තම් ලවණ ගතිය වැඩි පස් නම් තල වගාවට කොහෙත්ම හරියන්නේ නෑ. ඉඩම සකස් කරගන්නකොට මේ පියවර ටික පිළිවෙලට අනුගමනය කරන එක හරිම වැදගත්. ගැඹුරට සෑවෙම වල් පැලෑටි පාලනය වෙනවා. දෙපාරක් සිසෑමෙන් පස්සේ කැට පොඩි වෙලා බීජ පැලවෙන්න නියම පරිසරයක් හැදෙනවා. අනිවාර්යෙන්ම අතිරික්ත ජලය බැස යන්න කාණු කපන්නම ඕන. හරි. ඉඩම දැන් නියමෙටම ලෑස්ති. දැන් තමයි ලැබෙන්නේ සමහර විට මුළු වගාවෙම ප්‍රතිඵලය තීරණය කරන අදියර. ඒ තමයි සුදුසු ප්‍රභේදයක් තෝරාගෙන ඒක හරියට සිටුවන එක. හරි. දැන් අපි බලමු ප්‍රභේද ගැන. අපිට තෝරගන්න ප්‍රධාන ප්‍රභේද 3ක් තියෙනවා. උමා, මලී සහ ඇන්ක්සෙත්‍රි. බලන්න ඒ එක එකකට යන කාලය, බීජය පාට සහ ලැබෙන අස්වැන්න වෙනස්. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි වඩාත්ම ගැළපෙන ප්‍රභේදය තෝරගන්න ඕනේ. මේ ගාන දිහා බලන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1800ක්. මලී ප්‍රභේදයට තමයි මේ ඉහළම අස්වැන්න ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි වියලි කාලගුණයට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවකුත් මේ ප්‍රභේදයට තියෙනවා. ඉතින් ඒක ලොකු වාසියක්. බීජ නිකන් ඉහිනවට වඩා පේලියට සිටුවීමෙන් වාසි කීපයක්ම තියෙනවා. එකක් තමයි බීජ ඉතුරු කරගන්න පුරුවන්. ඊටත් වඩා වැදගත්ම දේ තමයි පස්සේ කාලෙක වල් මර්ධනය කරනවා වගේ නඩත්තු කටයුතු හරිම ලේසි වෙනවා. සාර්ථක ආරම්භයක් ගන්න නම් සිටුවන කාලය සහ පැල අතර පරතරය හරියටම තියාගන්න ඕන. යල මහ දෙකටම නිර්දේශිත කාලවකවානු තියෙනවා. ඒ වගේම පේලි සහ පැල අතර નિયમિત පරතර තැබුවම හැම පැලයකටම හොඳින් හැදෙන්න ඉඩ ලැබෙනවා. හොඳයි. දැන් බීජ පොළවේ. දැන් තියෙන්නේ මේ පැල ටික ලොකු මහත් කරගන්න එක. නිරෝගී භෝගයක් පෝෂණය කරන්න අවශ්‍ය අඛණ්ඩ රැකවරණය ගැන අපි දැන් බලමු. භෝගය රැක බලා ගැනීමේදී මුලින්ම අවධානය දෙන්න ඕන දෙයක් තමයි වල් මර්ධනය. විශේෂයෙන්ම අර මුල් සති 4 හරිම තීරණාත්මකයි. මොකද ලපටි තල පැලවලට වේගයෙන් හැදෙන වල් පැලෑටි එක්ක තරඟ කරලා පෝෂණය ගන්න බෑ. භෝගය වර්ධනය වෙනකොට ජලය අවශ්‍ය වෙන ප්‍රමාණයත් වෙනස් වෙනවා. බීජ පැලවෙන මුල් කාලේ පස තෙතමනෙන් තියන්න ඕන. හැබැයි භෝගයේ මේරු ගමන් නිතර වතුර ඕන නෑ. හැබැයි નિયમિત කාල පරතරයන් තුල ස්ථාවරව ජල සපයීම දෙන එක වැදගත්. දැන් අපි බලමු මේ වගාවට එන්න පුළුවන් ප්‍රධාන රෝග දෙකක් ගැන. එකක් තමයි පසේ ඉන්න දෙලීරයක් නිසා හැදෙන මුල් සහ කඳ කුණු වීම. අනෙක තමයි කීඩෑවන් වගේ කෘමීන්ගෙන් බෝවෙන් පයිලෝඩි රෝගය. මේ දෙකේම රෝග ලක්ෂණ වෙනස්. ඉතින් ඉක්මනට හඳුනාගෙන පාලනය කරන එක තමයි වැදගත්. පලිබෝධකයෝ ගත්තම ප්‍රධානම කෙනා තමයි දැල් බඳින්නා. මෙයාව පාලනය කරන්න තියෙන්නේ අධික රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවට වඩා නිරන්තරයෙන් වගාව ගැන සුපරීක්ෂාවෙන් ඉඳලා නියම වේලාවට ක්‍රියාත්මක වෙන එකයි. හරි. දැන් අපි යෙබෙන්නේ මේ මුළු වගා චත්‍රයේම වඩාත්ම ප්‍රතිඵලදායක කියන්නේ අපේ මහන්සිය ප්‍රතිඵල දකින අදියරටයි. ඒ තමයි අස්වැන්න නෙලා ගැනීම. අස්වැන්න නෙලන්න නියම වේලාව අඳුනගන්න එක හරිඳ වැදගත්. පොඩ්ඩක් පරක්කු වුණත් මුළු අස්වැන්නම අපතේ යන්න පුළුවන්. කොළ කහපාට වෙන්න පටන් ගන්නකොට සහ පතුලේ කරල් දුඹුරු පාට වෙනකොට තමයි නියම වේලාව. කරල් පුපුරන්න කලින් ක්‍රියාත්මක වෙන්න ඕන. අස්වැන්න නෙළුවට පස්සේ වැඩේ ඉවර නැහැ. මහන්සියෙන් නෙලාගත්තු අස්වැන්නේ ගුණාත්මකත්වය ආරක්ෂා කරගන්න මේ පියවර ටික පිළිවෙලට අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම තෙතමනය 805 දක්වා අඩු කරලා හරියට ගබඩා කිරීමෙන් තමයි තලයට වල කල්පවැවැත්ම තහවුරු වෙන්නේ. ඉතින් අපි දැන් සම්පූර්ණ ගමනක් ආවා. පස සකස් කරන තැන ඉඳලා බීජ සිටුවලා භෝගය රැක බලාගෙන
අවසානයේ අස්වැන්න ගෙදර ගේන තැන දක්වාම සාර්ථක තලවගාවක සම්පූර්ණ චක්‍රයම දැන් අපි දන්නවා. අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. තලවගාව කියන්නේ නියගයට ඔරොත්තු දෙන ඉහළ වටිනාකමක් තියෙන භෝගයක්. ඉතින් නිවැරදි තාක්ෂණය භාවිතා කළොත් මේක ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ තිරසාර අනාගතය සඳහා ප්‍රධාන මුල්ගලක් බවට පත් කරන්න බැරිද?